හායි ළමයි අද අපි ඉරිද දවසේ හස්බන්ඩ්ගේ ගමේ යන්නයි යන්නේ. හස්බන්ඩ්ගේ ගම තමයි බුලත් සිංහල. මුලින්ම කියන්න ඕනේ මේක අපි ප්ලෑන් කරපු ගමනක් නම් නෙමෙයි. හදිසි ගමනක්. ඒකට හේතුව හස්බන්ඩ්ගේ වැඩකට අපි හොරණට යන්න තීරණය කරා. ඒකත් එක්ක තමයි අපි තීරණය කරේ හස්බන්ඩ්ගේ ගමෙත් ගිහිල්ලා නාලා කරලා පරිසරය පොඩ්ඩක් විඳලා එන්න ඕනි කියලා. මේකට අද අපේ ගමන් සගියෝ දෙන්නෙකුත් එකතු වුණා. ඒ තමයි මගේ බාප්පගේ පුතාලා දෙන්න. මල්ලිලා දෙන්නයි කියන්නේ. ඒ දෙන්නයි අපි දෙන්නයි බබායි ඔක්කොම 5 දෙනා. මේ 5 දෙනා තමයි අද ගමන මේ විදිහට යන්නේ. හැබැයි අපි පිටත් වුණාට දවසම හොඳටම වැස්ස. ඉතින් මේ තියෙන බුලත් සිංහල හස්බන්ඩ්ගේ අම්මගේ ගෙදර ඒ ගෙදර පහළ දොලට යන පාර. ඉතින් ඔය ඉස්සරහින් යන්නේ මල්ලිලා දෙන්නයි හස්බන්ඩ්ගේ අම්මගේ නංගිය කියන්නේ පුංචි හස්බන්ඩ්යි බබායි. ඒ කට්ටිය තමයි ඉතින් පිටත් වෙන පිටිපස්සින් ඉඳගෙන මම වීඩියෝ කරන ගමන් තමයි එන්නේ. මේ තියෙන දොළ පාර. අපි ගමේ ගියාම හැමදාම නාන්න අමතක කරන්නේ නැති තැනක්. විශේෂයෙන් කියන්න ඕනේ මෙතනට ළඟින්ම පිහිටලා තියෙනවා පාහියංගල ලෙන. ඉතින් ඕකටත් අපි නිතරම වගේ ඇවෙනවා පාහියංගල පන්සලට. ඉතින් මේ තියෙන්නේ දොලේ නාන තැන. ඉතින් මේ පරණ පාලමක් ඒකත් කැඩිලා ගිහිල්ලා ලෝ කාලෙකට කලින්. ඉතින් මේ තියෙන මේ වැස්ස වෙලාවේ ලස්සන පරිසරය විඳපු විදිහ අපි. හරිම ලස්සනට මේ වෙලාවට දොළ පේනවා. ඒ වගේම වතුර පාර ටිකක් සැරයි. පරිස්සම් තැනක නාන්න ඕනේ. ඉතින් අපි නම් නෑවේ නැහැ. නමුත් පොඩි මල්ලි වතුරේ බැහැලා චුට්ටක් සෙල්ලම් කරා. එයාට ආස හිතුණා අපි ඇත්තටම ආවේ නාන්න උනාට වැස්සත් එක්ක නාන්න බෑ පොඩි බබා ඉන්න නිසා. ඉතින් මල්ලි නම් වතුරට බැහැලා පොඩ්ඩක් විනෝද වුණා. ඉතින් මේ පුංචිත් එක්ක වතුර පාර පොඩ්ඩක් අල්ලන්නයි කියලා පොඩි බබත් ගියාට අපේ බබා මේ පොඩ්ඩක් බයයි වතුරට සීතලත් නිසා. ඉතින් ඔන්න මල්ලි නම් විනෝද වෙනවා හොඳට. බලන්නකෝ මේ වගේ පරිසරයක් කොළඹ ඉඳන් ඇවිල්ලා මේ වගේ පරිසරයක් විඳිනවා කියන්නේ ඇත්තටම හරි වාසනාවන්තයි. මේ වගේ පරිසරයක ඉන්න ලැබෙනවා කියන එකත්. ඒක හිතට හරි නිදහසක්. කොළඹ ඉඳලා ජනාකීර්ණ වෙලා පොඩ්ඩක් නිදහසක් ලැබෙනවා. ඔය ඉන්න හස්බන්ඩ්. ඉතින් එයාත් පොඩ්ඩක් උඩයක් අරගෙන ගිහිල්ලා විනෝද වුණා. වැස්ස නිසා ඉතින් වැඩි වෙලාවක් අපි එතන රැඳුනේ නැහැ. මේ තියෙන්නේ ගෙවල් අයිනෙන් ඒ කියන්නේ වතු වලින් ගලා බහින වතුර පාරවල්. හරියට චූටි දියඇලි වගේ. හරි ලස්සනයි. ඉතින් බබත් ආස වුණා චුට්ටක් එතන නැවතිලා යන්න. ඔය ඉන්නේ මල්ලිලා දෙන්න. ඉතින් හරිම ලස්සනයි. හරිම වෙනසක් මේ ඉරිද දවසේ. හරි ලස්සනට අපේ නිවාඩුව ගත කරා. මේ තියෙන්නේ චූටි දොළ පාරක් නෙමෙයි වතුර පාරක්. ඒක නිකන් චූටි දියඇල්ලක් වගේ වතුර පාර. ඉතින් මෙහෙම විඳලා අපි අනිත් අතට ආයේ මේ පුංචිලා ගෙදරටත් ගිහිල්ලා නැන්දලා ගෙදරටත් ගිහිල්ලා වැස්සේ තේ එකක් බීලා පොල් රොටියක් කාලා ඒක වෙනම ෆීලිං එකක්. ඉතින් ටිකක් වෙලා ඉඳලා අපි ආයෙත් කොළඹ එන්න පිටත් වුණා. හැබැයි අපි අපි නාන්නනේ ගියේ නාන්න හම්බුනේ නැහැනේ. අපි තීරණය කරා ආයෙත් දවසක ඉක්මනින්ම මේ පරිසරයේ විඳින්න නිවාඩු පාඩුවේ කොළඹ ඉඳන් එනවා කියලා. ඉතින් මේ තැන ඔයාලා දැකලා තියෙනවා නම් මේ තියෙන පාහියංගල පන්සලට එහෙමත් නැත්නම් ලෙනට යන කා පාක් එක. ඉතින් මේක දැකලා තියෙනවා නම් ඔයාලටත් මතක් වෙනවා ඇති මේ තැන. එන්න ඇවිල්ලා මේ පරිසරය විඳින්න, ගහකොළ විඳින්න, ඒ වගේම ගේන දේවල් නැවතත් අරගෙන යන්න කියලා ඉල්ලන ගමන් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම බුදු සරණයි.